ලෝකයේ රහස්මය ස්ථානයක් ගැනද කතා කරමු. ඒරියා 51. එය ඇමරිකානු රජයේ මරුභූමියක තිබෙන තැන. එතන තියෙන්නේ මනුෂ්‍යයින් නොවන කෙනෙක්ද. ඔබ දැනගන්න යන්නේ ඒ පිළිබඳ සැබෑ ඉතිහාසයේ රහස් ලෝකය අසන්නට තබා ඇති ප්‍රශ්නයක්. ඒරියා 51 තුළ සැඟවී ඇත්තේ මොනවාද? ඉතිහාසය 1955දී CIA විසින් ඒරියා 51 තෝරාගත්තේ නව ස්පයි ප්ලේන් එකක් පරීක්ෂා කිරීම සඳහායි. ඒ සිදු කිරීමට U2 එක් දිනකට අඩි 70,000ක උසකට පියාසරක හැකි ගුවන් යානයක් යොදාගෙන ඇත. ඒ කාලයේදී ජනතාව විශ්වාස කළේ ආසේ දිස්සූ අමුතු වස්තු UFOs එකක් බවට. නමුත් රජය මේ ගැන කිසිවක් කියලා නැහැ. එහෙමම 1960 දශකවලදී SR-71 සහ F-117 යානාද මේ පරීක්ෂා කර තිබෙනවා. UFOs සහ විදේශ ග්‍රාහිකයන් 1950 පසු කාලයේදී අහසේ නියමිත විදුලි රැස් ගුවන් යානා සහ unidentified flying object බොහෝ දෙනා දැකලා තියෙනවා. ඒවා අතරින් බොහෝ දෙනා විශ්වාස කළේ ඒරියා 51 තුළ ආසේ වැටුණු UFOs රැඳී තියෙන බවයි. උදාහරණයක් ලෙස 1947 දී රොස්වෙල් නිව් මෙක්සිකෝහිදී සිදුවීම. එහිදී අහසේ වැටුණු අමුතු නෞකාවක් කියා කියනු ලැබුවා. බොහෝ දෙනා UFO enthusiast කියනවා ඒවා ඒරියා 51 වෙතගෙන ගියා කියලා. කෙනෙක් කියනවා එතන විදේශ ග්‍රාහකයන්ට විශ්ලේෂණය කරනු ලැබූ වාහන තිබෙනවා කියලා. නමුත් රජය කිසිවිටකත් ඒවා පිළිගත්තේ නැහැ. CIA පවසන පරිදි මේ බොහෝ විට ස්පයි ප්ලේන් පරීක්ෂණවලින් ජනතාවට අර්ථ දුන්නු දේවල් බවයි. එහි රහසිතාවය සහ ආරක්ෂාව ඒරියා 51 වටා බොහෝ සයිනේජ් ඇත. ඇන්ඩ්‍රයිස්ට් එන්ටි සපයන කිසිම අයෙකුට ඇතුල් විය නොහැක. සෑම දිනයකම ආසිය බලගන්නා වූ සිකියුරිටි ඩ්‍රෝන්ස්, කැමරා ගාඩ්ස් සහ රේඩාර් සිස්ටම් ඇත. එවකට සැටලයිට් ඉමේජරි පවා Google Map වල පෙනුණා. බොහෝ දෙනා විශ්වාස කරනවා මෙහිදී අලුත් තාක්ෂණික අවි පරීක්ෂා කරයි කියලා. එහි රහස් විස්තර සහ විස්බ්ලෝවර්ස් 1989 දී බොබ් ලසාර් නැමැති පුද්ගලයෙක් පවසන පරිදි ඔහු ඒරියා 51 අසල එස්කෝ නැමැති හැඳින්වෙන ස්ථානයක වැඩ කළා කියලා ඔහු කියනවා. එතන විදේශ ග්‍රාහිකයන්ගේ නෞකා පරීක්ෂා කළා කියලා ඇතැම් අය කියනවා. ඒ විශ්වාස කළ හැකි කතාවක් නොවේ. නමුත් ඔහු පවසන තොරතුරු සමහර විට තාක්ෂණිකව තහවුරු කළ හැකි ලෙස පෙනී ගියා. අද ඒරියා 51 හි තත්ත්වය 2013 දී CIA විසින් ඒරියා 51 හි පිහිටීම පිළිගත්තා. නමුත් අද දක්වාම එහි කටයුතු පිළිබඳ තොරතුරු ක්ලැසිෆයිඩ් බවයි කියන්නේ. සැටලයිට් ඉමේජ් වල දැක්වෙන විදිහට රන්වේ එක විශාලයි. නව ගුවන් යානා හැන්ගර්ස් ඇත. කෙනෙක් කියනවා එතන AI controlled drones වලින් සහිත futuristic aircraft වලින් පරීක්ෂා කරන බව. ඒරියා 51 ගැන ඔබ විශ්වාස කරනවාද? එතන සැඟවිලා තියෙන්නේ විදේශ ග්‍රාහිකයන්ද නැත්නම් තවත් නව තාක්ෂණික අවි පරීක්ෂාවක්ද? ඔබේ අදහස කමෙන්ට් එකක් ලෙස දාන්න. අමතක නොකර වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි අලුත් වීඩියෝ එකදී ලෝකයේ තවත් රහස්‍ය විසඳන්න යමු. මේ ලෝක දැනුම channel එකයි.